මගේ නම වෙඩික්කාර මහින්ද සංජීව ජගත් සිල්වා. මම පදිංචි වෙලා ලිපිනේ නම්බර 422 A මහවස්කරු වස්කඩුව කලතුරු උතුර. මම ජූනි මාසේ 26 වෙනිදා යනවා කෑම එකක් ගන්න කියලා කලතුරු උතුරේ සිටින හොටලේ ඉස්සරහට. දැන් ගියාට පස්සේ පොලිසිය ආදී කියලා මම දන්නේ නැහැ. මම දෙන්නෙක් කල්ලාට මගේ බිල්ඩින් ඇඳුවා. මම අත ගසලා දැම්මට පස්සේ මේගොල්ලෝ මම පොලිසියෙන් කියලා මාව අරගෙන ත්‍රිවිල් එකකට දාගත්ත නිල් පාර ත්‍රිවිල්ල කලතුරු උතුර පොලිසිය. දෙන්නෙක් තමයි ආවේ. වෙයිලා මාව පොලිසියට අරන් ගියා. අරන් යන ගමනත් මට ගහ අරන් ගියේ මගේ මූණටයි ඔළුවටයි. පොලිසියට අරන් ගිහිල්ලා ඊට පස්සේ මගේ ෆෝන් එකයි පර්ස් එකයි ඉල්ලුවා. පර්ස් එකයි ෆෝන් එකයි දුන්නා. දුන්නාට පස්සේ මේ ෆෝන් එකේ කියන්නේ මේ ලොක් එක කරන්නේ. මම ලොක් එක කරේ නැහැ මොකෝ මගේ ප්‍රයිවසි දෙයක් එන්න. ඊපස්සේ මට ගැහුවා. බිම දාගෙන මට ගැහුවා ඇතුළේ. ගහලා ඉවරලා ඒ ඇතුළේ තව පොලිසිය කෙනෙක් මම හිතන අනුර කුමාරාගේ මොකක් හරි ආගෙන මට මම හරියට මතක නැහැ. එයා මගේ ඔළුවෙන් අල්ලගෙන පොලිසිය හිරපු ඔළුවේ ඇන්න. ඒ ඇන්න පාර තමයි මගේ මේ දතයි මේ තොලයි නරලයි පිපුරුනේ. දත පොඩ්ඩක් කැල්ල දින ඉස්සරහා කෑල්ල අනිත් එක හෙල්ලෙන උඩ. ඊපස්සේ ගහලා ඉන්න මම පොලිසිය මේ කියන්නේ චූඩු ඇතුළේ තමයි මට බෙහෙත් දාන්න කරන් ගියේ නෑ. උදේ පාන්දර ලොකු පොතක් අරන් ඒගොල්ලෝ මොන හරි ලියලා දුන්නා මම දන්නේ නැහැ මොනවා ලියලාද කියලා. ඊට පස්සේ මට අසනක් ගත්තා වගේ බලෙන් වගේ අසනක් ගත්තා. අසන අරගෙන ඉවරලා මම කිව්වා මට වයිසි හම්බෙන්න කියලා. නමුත් මම වයිසි ළඟට දැම්මේ නැහැ. ඒගොල්ලෝ උසාවි දැම්මා. උසාවි දාලා ලෝය කෙනෙක්වත් හම්බ වෙන මට වෙලාවක් තිබුණා. මම ගෙදර කට්ටිය ගිහින් ලෝය හම්බ වෙලා කතා කරලා ඔක්කොම විස්තරේ කියලා දුන්නා. උසාවියට ගියාට පස්සේ තමයි මම අපදෙන වෙලාවේ තමයි දන්නේ මේ මට දාලා තියෙන්නේ කුඩු කියලා. කියන්නේ වෙන මොකක් ප්‍රශ්න නැහැ. මම සාමාන්‍යයෙන් ස්මෝක් කරන ඩ්‍රින්ක්ස් දානවා. මම ඒ වගේ දේවල් මම පාවිච්චි කරන්නේ නැහැ. කුඩු මිලිග්‍රෑම් 40ක් දැම්මා. දාලි වල සුප්පියල් 50000ක ශරීරය පැක් දෙන්න තිබුණා. ඊට පස්සේ කොහොමද මට අප දුන්නා මම නඩුව කියන්නේ වැරද්ද බාරගත්තේ නැහැ. මම වැරද්දක් කරපු හැටියෙන්ද. ඊට පස්සේ උසාවියෙන් කෙලින්ම මේ අපදීලා කෙලින්ම ආයේ මම DIG ඔෆිස් එකට. DIG ඔෆිස් එකට ඇවිල්ලා මම DIG ඔෆිස් එකේ කම්ප්ලේන්ට් එකක් දැම්මා මට මෙච්චර සම්පූර්ණ අසාධාරණ සිද්ධි සම්බන්ධව. ගිහිල්ලා ඊට පස්සේ එදාම ඒ කියන්නේ 27 වෙනිදා තමයි උසාවිය දැම්මේ. 27 වෙනිදා හවස මම ගිහලා හොස්පිටල් ඇඩ්මිට් වුණා. ඇඩ්මිට් වෙලා 30 වෙනිදා තමයි ඩිස්චාර්ජ් කරේ හොස්පිටල් එකෙන්. ඒක කරලා ඇවිල්ලා තමයි මම මේ මානසික සමස්තවට ඇවිල්ලා මගේ මේ වෙච්ච අසාධාරණ මම මෙතන කම්ප්ලේන්ට් කරේ.